කාලයකට පස්සේ දිග නිවාඩුවකට ගෙදර ආව නිසා මං ඉතින් රූම් එක පොඩි වෙනස්කම් ටිකක් කරා. මම වැඩිපුර ඉන්නේ හොස්ටල් එකේනේ. ඉතින් අපේ නංගි ආට ඕන විදිහට තමයි අපේ රූම් එක තියාගෙන ඉන්නේ. මොකද අපි දෙන්නම රූම් එක ෂෙයා කරගෙන තමයි ඉන්නේ. ඉතින් මම මේ එයාටත් පහසු වෙන විදිහට රූම් එක පොඩි වෙනස්කම් ටිකක් කරගන්න ගමන් තමයි ඉන්නේ. හැබැයි ඉතින් පොත් මේස නම් නංගිට ඕන විදිහට තියෙනවා. මොකද එයා A level නිසා එයාට පාඩම් කරන්න ලේසි විදිහටත් එයාගේ පොත් මේස එයාට හදලා දුන්නා. ඒ අතරේ ඉතින් මගේ පොත් ටිකත් පොත් මේස පැත්තකින් තියලා රූම් එක අන්තිමට මේ විදිහට අස් කරගත්තා. Hi guys, welcome back to my YouTube channel. ඔයා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. මේ දවස්වල වහින නිසා ඉතින් උදේට මෙන්න මේ වගේ තමයි. අදත් ඉතින් වහින්න වගේ තමයි තිබ්බේ. මං ඉතින් මූණත් සෝදගෙන උදේට කාලා ගේ චුට්ටක් ඉතින් අත ගාලා දාලා අස් කරගත්තා. ඊට පස්සේ ඉතින් මහන්සියට වොෂ් එකකුත් දාගෙන මට මේ කලින් දවසේ හම්බෙච්ච මල් ටික ලස්සනට ඉතින් හදාගන්න තමයි හදන්නේ. මල් ටිකත් පොත් මේස පැත්තකින් ලස්සනට තියාගෙන දැන් නම් මම මේ මගේ යුනිවර්සිටි එකේ අසයින්මන්ට්ස් වගේ කරන ගමන් තමයි හිටියේ. ඉතින් මේ ටිකේ වැරදි අඩුපාඩු බලන්න තිබ්බා. පාගෙට කරලා තිබ්බ නිසා ඒ ටික අද සම්පූර්ණයෙන්ම ඉවර කරගන්නවා කියලා හිතාගෙන ඉතින් වැඩ නම් පටන් ගත්තා. ඒ වගේම ඉතින් අද දවස ඇතුළත මට ඒ අසයින්මන්ට්ස් ටික සම්පූර්ණයෙන්ම ඉවර කරගන්නත් පුළුවන් වුණා. අසයින්මන්ට්ස් ටික ඉවර වෙති නම් හොඳටම දවල් වෙලා තිබ්බ නිසා දවල්ටත් කාලා අඹ ටිකකුත් කපාගෙන මම ෆිල්ම් එකක් බලන්න ගත්තා. මේ ෆිල්ම් එක ඉතින් එක්සෑම් එකට ඕන කරන ෆිල්ම් එකක්. මගේ ඩිග්‍රී එකට මට නිතරම වගේ ෆිල්ම්ස් බලන්න වෙනවා. ෆිල්ම් එකත් බලලා ඉවර වෙලා ආයෙමත් ඉතින් නෝට් වගේකුත් ලියන්න ගත්තා පාඩම් කරන ගමන්. ඒ ටිකත් ඉතින් අද දවස් ඇතුළත ඉවර කර ගන්න ඕනේ කොහොම හරි. මොකද නිවාඩුවක් කිව්වට ඉතින් මේක නිවාඩුවක් නෙමෙයිනේ. ස්ටඩි ලීව් එකනේ. ස්ටඩි ලීව් එක ටික කාලයක් තියෙන නිසා ආයෙමත් ඉතින් මාසයකට පස්සේ තමයි කැම්පස් එකට යන්න තියෙන්නේ. ඒකත් එක්සෑම් එකට. පාඩම් වැඩත් ඉවර කළා රෑ අම්මා ආවට පස්සේ අපි කටේ රෑ කෑමට ඉතින් එළියට ගියා. මේ දවස් දෙක නම් මේ විදිහට ගෙවුණා. එහෙනම් අදට ගිහින් එන්න.